හෙලෝ කොහොමද ආදරෙන් පිළිගන්නවා සිනමා සෝන් සිංහල YouTube channel එකට. අද ඔයාලා දැනගන්න යන්නේ සුපිරි වොන්ටන් ටයිප් එකේ මූවි එකක්. එහෙනම් අපි මේ සුපිරි ෆිල්ම් එක බලමු. 1945 1962 අතර කාලවල ඇමරිකානු රාජ්‍යයෙන් කරලා තිනවා 300ට වඩා න්‍යෂ්ටික පිපුරුම් සම්බන්ධ පරීක්ෂණ. උදාහරණ ලෙස එක පරමාණු බෝම්බ. මේක කරලා තියෙන්නේ නවමික්සියානු කාන්තාරයේ පැත්තේ. හැබැයි මේ වෙනකම් රජය පිළිගන්නේ නැහැ මේකෙන් නිකුත් වන විකිරණශීලී ද්‍රව්‍ය හා විකිරණ නිසා මිනිසුන්ගේ ජාන වලට බලපෑවා ජාන වෙනස් වීමට බලපෑවා කියලා. ඊළඟට අපිට පෙන්වනවා නවමික්සියානු කාන්තාරයේ සයන්ටිස්ලා කීප දෙනෙක් පරීක්ෂණයක් කර විකිරණශීලී ද්‍රව්‍ය හොය ඉන්නවා. එක පාටම ලේ පෙරාගත්ත මිනිස්සෙක් ඇවිල්ලා උදව් ඉල්ලනවා. හැබැයි මොනවත් කාටවත් කරගන්න දෙයක් නැහැ. එක පාටම පොරවක් වගේ එකක් ඇවිල්ලා මෙතන ඉන්න සයන්ටිස් කෙනෙක්ගේ ඔළුවේ හරහා යනවා. මේ විදිහේ විකිරණ නිසා විකෘති වුණ මිනිස්සෙක්. ඒගොල්ලෝ මිනිස්සු කන තත්වයට පත් වෙලා ඉන්නේ. මේ ඇවිල්ලා ඉන්නේ සෙට් එකේ ප්ලූටෝ කියන විකෘති මිනිස්සයා. එයා එයාගේ පිකැක්ස් එකෙන් කෝ මරලා දාලා මේ කට්ටිය වාහනේ දාගෙන බැඳගෙන ඇදගෙන යනවා. පස්සේ අපිට පෙන්නනවා පරණ පෙට්‍රල් සෙට් එකක්. මේ කාන්තාරයේ ඇතුල් වෙන පැත්තක අයිනක. එතන ඉන්න අයිතිකාරයා ප්‍රෙක්ටර් අමුතු සද්ද වගේක් ඇහිලා එයා එනවා දුවක්කුවක් අරගෙන එළියට. එයා හිතන්නේ මේ ඇවිල්ලා ඉන්නේ රූබි කියලා පුංචි ගෑනු ළමයෙක් කියලා. එයා කතා කරලා බලනවා රූබි කියලා. වට පිට බැලුවා. හැබැයි කවුරුත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. හැබැයි කවුරු හරි ෆ්‍රෙක්ටර් දිහා බලාගෙන ඉන්නේ හැංගිලා. ෆ්‍රෙක්ටර් ආයේ ළඟට එද්දි ගේ ඉස්සරහා දොර ළඟ බෑග් එකක් තියෙනවා. මේ වෙලාවේ ආපහු කෑ ගන්නවා ජුපිටර් කියලා කෙනෙක්ට. මට දැන් උදව් කරලා ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් මේවා කරන්න බෑ කියලා. හැබැයි ඊට පස්සේ ගේ ඇතුළට ගිහිල්ලා කවුරු හරි බලාගෙන ඉන්නවා ඈත ඉඳන්. ආපහු මේ බෑග් එක ෆ්‍රෙක්ටර් ඇදලා ගන්නවා ගේ ඇතුළට. මේ බෑග් එක ඇතුළේ තියෙන්නේ එක රත්තරන් ආභරණ වාගේ අනම්මනම් දේවල්. ඒ වගේම බොක්ස් එකක් තියෙනවා. ඒකේ ඇතුළේ තියෙන්නේ කපපු කන. ඊට පස්සේ අපිට පේන්නනවා පවුලක් එනවා පාර දිගේ. ඒගොල්ලෝ ගමනක් යන ගමන් ඉන්නේ. ලොකු කාර් එකක් පිටිපස්සේ කැරවෑන් එකක් බැඳගෙන ඒගොල්ලෝ දුර ඈත ගමනක් යනවා. මේ පවුල ප්‍රධානියා බිග් බොක්. එයා පොලිසිය කෙනෙක්. බිරිඳ තැලින් ඉන්නවා. දුවලා දෙන්න ලිනෝයි බ්‍රැන්ඩයි ඒගොල්ලෝන්ගේ පොඩි පුතා බොපි. ඒ වගේම ලින්ක සාද බැඳලා ඉන්නේ. එයාගේ මහත්තයා ඩක්. එයාලගේ පුංචි දුව කැතරින් ඉන්නවා. ඒ වගේම මෙයාලගේ ආරක්ෂකයන් දෙන්නෙක් ඉන්නවා. බල්ලු දෙන්නෙක්. ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බියුටි බීස්ට්ුයි. එයාලගේ නම්. ඒගොල්ලෝ යන්නේ සැන්ඩියානු ගෝස් නගරයට. අම්මගේ තාත්තගේ 25 වෙනි වෙඩින් ඇනිවර්සරි එක සමරන්න. කොහොම හරි යන අනතුර බිග් බොක් තීරණය කරන වෙනස් පාරක යන්න. හැබැයි අන්තිමට මේගොල්ලෝ අතරමං වෙනවා. ටිකකින් මේගොල්ලෝ එනවා අර තිබුණ පෙට්‍රල් සෙට් එක ළඟට. ෆ්‍රෙක්ටර් මෙතනට එනවා. මේගොල්ලෝ ෆ්‍රෙක්ටර් එක කතා කරනවා. පෙට්‍රල් එහෙම ගහගෙන අහනවා යන්න ඕන පාර මොකක්ද කියලා. කොහොම හරි මෙයාලා කතා කර ඉන්නවා. ඒ අතරේ කවුරු හරි එක්කෙනෙක් මේගොල්ලෝන්ගේ වාහනේ තිබිලා රතු පාට ෆුඩ් එක කොරකම් කරනවා. හැබැයි ගෑනු ළමෙක් වගේ තමයි පේන්නේ. එයා මෙතනින් පැනලා යනවා. එකපාරටම මෙයාලගේ එක් බල්ලෙක් ගෑනු බල්ලා බියුටි එයා ටිකක් කලබල වෙලා දුවන්න ගන්නවා එළියට. එයා ගිහිල්ලා ෆ්‍රෙක්ටර්ගේ ඔෆිස් එක ඇතුලේ තැනකට ගිහිල්ලා පුරන්න ගන්නවා. මේ හින්දා ලොකු දුව ලින්ට යන්න වෙනවා. බියුටිව එක්කම් එන්න. එයා ගියාම දකිනවා ෆ්‍රෙක්ටර්ගේ අර කලින්ම හම්බුන බෑග් එක ඇතුලේ තිබුණ ආභරණ වාහනවල යතුරු අනම්මනම් ඔක්කොම දකිනවා. හැබැයි මේක දිහා බල ඉද්දි මෙතනට ෆ්‍රෙක්ටර් එනවා. ලින් ඊට පස්සේ බල්ලවත් අරන් පිටත් වෙනවා. හැබැයි මේ ඔක්කොම ටික ලින් දැකා කියලා ෆ්‍රෙක්ටර් දන්නවා. එයාට බය හිතෙනවා. ඉස්සරහට මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා. මේ වෙලාවේ කට්ටිය පිටත් වෙන්න හදද්දි ෆ්‍රෙක්ටර් ඉස්සරහට ඇවිල්ලා බිග් බොක්ට කියනවා අර ඉස්සරහා කඳු අතරින් තියෙන පාරෙන් ගියා නම් එයාට ඉක්මනට අදාළ තැනට යන්න පුළුවන් කියලා. ඒක ෂෝට් කට් එකක් කියලා. ඊට පස්සේ බිග් බොක් ෆ්‍රෙක්ටර් කියපු පාරෙන් පිටත් වෙනවා. යනවා ඉවරයක් නැහැ. මේගොල්ලොන්ට හොයාගන්න බෑ මෙයාලා කොහෙද ඉන්නේ කියලා. මේගොල්ලෝ යන අතරතුර මේගොල්ලෝ පාස් කරන්න යනවා පරණ ආමි පිස් එක. මෙතන තමයි අර න්‍යෂ්ටික අවිපරීක්ෂ පිපිරීම අනම්මනම් කරේ. 1950 ගණන් වල හා 1960 ගණන් වල. කොහොම හරි මේ අබලන් වෙලා තියෙන පාරේ ටික දුරක් යද්දි පාර හරහා කටු වගේක් උඩට මතුවෙලා මේ වාහනේ රෝද පුපුරලා යනවා. ඒකත් එක්කම බිග් බොක් වාහනේ පාලනය කරගන්න බැරිව ගලක වැදිලා ඇක්සිඩන්ට් එකක් වෙනවා. හැබැයි කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. හැබැයි වාහනේ ආයේ යන්න බැරි තත්ත්වයටපත් වෙනවා. දැන් කට්ටියම දන්න තැනක කාන්තාර ප්‍රදේශයක අතරමං වෙලා වාහනේ තරම් එන්නේ නැති පාරක. මේ අතරතුර කට්ටිය කෝල් ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ කාන්තාරය ප්‍රදේශයේ ෆෝන් වලට සිග්නල් නැහැ. වෙන කරන්න දෙයක් නැති තැන බිග් බොක් තීරණය කරනවා ආපහු පයින්ම යන්න. අර ඒගොල්ලෝ පෙට්‍රල්
ගහගත්තු සෙඩ් එකට. ඒ වගේම එයා ළඟ තිබුණ හෑන්ඩ් ගන් එකක් දෙනවා පුතාට ආරක්ෂාවට තියාගන්න කියලා. මේ අතරතුර ඩග් යනවා අනිත් පැත්තට. තවත් මොනවා හරි කවුරු හරි ඉන්නවද කියලා බලන්න. පොඩ්ඩක් යනවා ඉස්සරහට. කවුරු හරි ඉන්නවද බලන්න. ඉතින් මේ පවුලේ ලොකු ගෑනු 3යි චූටි ගෑනු ළමයයි කට්ටියම එකතු වෙලා මෙතන පොඩි පින් එකක් හදා ගන්නවා. කට්ටිය ගිහිල්ලා එනකම්. මේ වෙලාවේ මේගොල්ලෝ දිහා කවුරු හරි බලාගෙන ඉන්නේ. ටිකක් ඈත ඉඳන්. ටික වෙලාවක් ගියාට පස්සේ පියුටි ආපහු බුරන්න ගන්නවා. එයාට මොකක් හරි දැනෙලා වගේ. වෑන් එකේ දොර ඇරියට පස්සේ එයා දුවනවා කඳු පැත්තට. බොබී එක දැකලා පස්සෙන් දුවනවා. බියුටිව එක්කම් එන්න. ටිකක් දුර කඳු අතට දිව්වාට පස්සේ බොබීට එනවා බල්ලා කෙන්ද්‍රි ගානවා වගේ. ඒ වෙලාවේ කවුරු හරි කරගෙනවා වගේ අපිට තේරෙනවා. බොබී හැමතැනම ඇවිදලා හොයනවා "කෝ බියුටි" කියලා. ඒ වෙලාවේ බොබී දකිනවා බියුටිව කෑලි කරලා බිම තියෙනවා. එයාගේ කොටස්. ඒ වෙලාවේ බොබීට හොඳටම අවුල්. එයා හොඳටම අඬන්න ගන්නවා. ඊට පස්සේ බොබීට තේරෙනවා මෙතන මොකක් හරි අනතුරක් තියෙනවා කියලා. ආපහු දුවගෙන යද්දි ලෙස්සලා වැටිලා සිහි නැතුව යනවා. ඊට පස්සේ සිහි නැති වෙලා ඉන්න බොබී ළඟට එනවා අර රූපේ කියන හුඩ් එක හොරකම් කරපු ගෑනු ළමයා. එයා ඇවිල්ලා බොබීව අත ගාලා බලනවා. එයාත් ඇවිල්ලා විකෘති වුණ මනුස්ස දරුවෙක්. රූපිට බොබී කියන්නේ අමුතු සතෙක් වගේ. එයා පොඩ්ඩක් තකගා hina වෙවි ඉන්නවා. මේ අතරතුර බියුටිව මරපු විකෘති මනුස්සයා එයාගේ නම Google. එයා කකා ඉන්නේ කකුලක්. මේ අතරතුර ඩග් ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා එයා පාරේ කෙළවරටම එනවා. මෙතන තියෙනවා තනිතලා බිමක්. එයා දකිනවා කාර් ගොඩක් පාක් කරලා තියෙනවා. එයා ගිහිල්ලා කාර් ටික දිහා බලද්දි එයාට තේරෙනවා මේ කාර් වල මොනවා හරි වෙලා ඩැමේජ් වෙලා අබලන් වෙලා තියෙනවා කියලා. මේ අතරතුර රෑ වෙලා බිග් බොක් එනවා. ආපහු අර පෙට්‍රල් සෙඩ් එක තිබ්බ තැනට පයින්ම වෙදගෙන. ඒ ඇවිල්ලා බලනකොට මේකේ කවුරුත් නැහැ. ඒ වෙලාවේ වටපිට හොයනවා කොහොමේ ඇතුලේ හිටපු මිනිස්සයා කියලා. එයා හොයා ගන්නවා කන දාලා තිබුණ බොක්ස් එක. ඒ වගේම බිත්තිය අලවලා තිබුණ කේක ආටිකල් පරණ පත්වල තිබුණ ඒවා. මේකේ තියෙන විදිහට 1950 ගණන් වල ඇමරිකානු හමුදාව නියස් ටික අවි අත්හදා බලලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ ඉන්න පැත්ත කියලා. ඉතින් ආපු විකිරණ නිසා මේ පැත්ත ජීවත් වුණ පතල්කම්කරුවෝ විකෘති වෙලා තියෙනවා කියලා. ඒ වගේම පිපිරීම නිසා එයාලා ජීවත් වුණ පළාත සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ කරන කියන දේවල් වලට පරිගන්න විකෘති වුණ මිනිස්සු ඒ පැත්තට එන ඕන මිනිස්සෙක් විනාශ කරනවා. මේ වෙලාවේ බිග් බොක් තේරුම් ගන්නවා එයා ඉන්නේ අනතුරු සහිත ප්‍රදේශයක කියලා. එයා හිමීට එයාගේ තුවක්කුව අරගෙන එළියට එනවා. මේ වෙලාවේ එනවා ෆ්‍රෙක්ට කතා කරනවා වගේ. බිග් බොක් ගිහින් දොර අරිනවා. ෆ්‍රෙක්ට ඉන්නවා බාත්රූම් එකකට වෙලා හොඳටම බීලා තුවක්කුවක් අතේ තියාගෙන. ඒ වෙලාවේ බිග් බොක් මොනවත් අහන්න කලින් ෆ්‍රෙක්ට කියනවා මට මේක තවත් දරා ගන්න බෑ කියලා. ඊට පස්සේ එයා එයාගේ අතේ තිබ්බ තුවක්කුව පත්තු කර ගන්නවා මූණට තියලා. ඒ වෙලාවේ බිග් බොක් කලබල වෙනවා. එයා මේ ෆ්‍රෙක්ටේ කාර් එකක් අරගෙන යන්න හදද්දී මේ වෙලාවේ මෙතනට එනවා මනුෂ්‍ය රාක්ෂයන්ගේ ප්‍රධානියා ජුපිටර්. ඇවිල්ලා බිග් බොක්ට ගහලා තී නැති කරනවා. ඊට පස්සේ බිග් බොක්වත් අරගෙන යනවා අනිත් එකිනෙක විකෘති මනුස්සයින්ගේ ආධාර ඇතිව. මෙතන ඉන්න ලීසට් ප්ලූටෝ කියලා දෙන්නේ. මේ අතරතුර රෑ වෙලා නිසා කෙරවාන් එක ළඟ ඉන්න ගැහැණු ළමයි කලබල වෙනවා. ඒගොල්ලෝගේ ලොකු පිරිමි දෙන්නා ගියා තාම ආවේ නෑනේ කියලා. ඒ වගේම බල්ලා පස්සේ ගිහපු මල්ලිත් තාම ආවේ නෑනේ කියලා. ඊට පස්සේ බ්‍රෙන්ඩා යනවා මල්ලිව හොයාගෙන එන්න. මෙහෙම හොයා යද්දි තාම සී නැතිව ඉන්න බොබීව බ්‍රෙන්ඩා හොයා ගන්නවා. ඊට පස්සේ එයාව කෙරවෑන් එකට ගෙනාවට පස්සේ ටික වෙලාවකින් පියව සිහිය හරියටම එනවා. බොබී මේ වෙලාවේ බය වෙලා කලබල වෙලා හිටියාට ගැහැණු කට්ටියට බියුටිගේ මරණය ගැන කියන්නේ නෑ. බොබී කියන්නේ එයාට බියුටිව හොයාගන්න බැරි වුණා කියලා විතරයි. ටික වෙලාවකට පස්සේ ඉස්සරහට ගිහිල්ලා අර කාර් හොයාගත්ත එක්කෙනා එනවා. කාර් වල තිබිලා බඩු කිහිපයකුත් අරගෙන එනවා. එයා අරන් එන්නේ බේස්බෝල් බැට් එකකුයි බිලි පිත්තකුයි තවත් එක ඒවා අරන් එනවා. කාර් වල තිබිලා හොයාගෙන ටික රෑ වෙද්දි බොබීට පොඩ්ඩක් අවුල්. එයා මේකේ තිබුණ අවුල දැක්කා. එයාට දැන් ප්‍රශ්නයක් කෝ තාත්තා කියලා. තාත්තා ගැන කලබල වෙන්න එපා. එයා බිග් බොක් කෙනෙක් නේ කියලා. එයාට කරදර කරන්න කෙනෙක් තාම ඉපදිලා නැහැ කියලා තමයි කට්ටිය කියන්නේ. ඊට පස්සේ ලිනුයි ඩගුයි යනවා කාර් එකට නිදාගන්න. අනිත් කට්ටිය කැරවෑන් එකේ නිදා ගන්නවා. ටික වෙලාවක් යද්දි බොබීට එළිය පැත්තෙන් එක ශබ්ද ඇහෙන්න ගන්නවා. එයා හිමීට එළියට ඇවිල්ලා බලද්දි එයා දකිනවා එයාලගෙන් අනිත් බල්ලාත් නැහැ කියලා. එයා ගැට ගහලා තිබුණ තැනින් ගිහිල්ලා හො අරන් ගිහින් කියලා. ඊට පස්සේ අපිට පේනවා බීස්ට් කඳු අතරින් දුවගෙන යනවා. එයා හොයන්නේ එයාගේ සහකාරිය බියුටිගේ ශරීරයේ කොටස්. මේකත් එක්කම බොබී ටිකක් හොඳටම කලබල වෙනවා. එයා යනවා කාර් එකේ නිදාගෙන ඉන්න අක්කගේ මහත්තයාවයි හැරවන්න. ඒ වෙලාවේ බොබී අඬ කියනවා බියුටිට උනේ මොකද්ද කියලා. එයාගේ සිරුර විනාශ කරලා තිබුණේ කොහොමද කියලා. කොහොම හරි මේ වෙලාවේ මේගොල්ලෝ මොකක්ද කරන්න කියලා කතා කරගන්නත් කලින් මේ කට්ටියට ඇහෙනවා
බිග් බොක් කෑ ගහනවා. මේ වෙලාවේ තමයි අපි දකින්නේ බිග් බොක් ගහක ගැට ගහලා ගේ තියලා කියලා එයාට පණ තියෙද්දි මේ වෙලාවේ ඩක් ලිනොයි අම්මා බොබි කට්ටියම දුවනවා තාත්තව බේරගන්න. මේ වෙලාවේ බ්‍රෙන්ඩයි පුංචි බබයි විතරයි කැරවෑන් එකේ තනියම ඉන්නේ. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න මෙතනට එනවා විකෘති මිනිස්සුયો. ඒගොල්ලෝ කැරවෑන් එක ඇතුළට ගිහින් බ්‍රෙන්ඩාට එක එක ඒවා කරනවා. කොහොම හරි එළියේ ඉන්න ලින්ට එනවා. ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා බ්‍රෙන්ඩා කෑ ගහනවා කියලා. ඊට පස්සේ ලින් යනවා කැරවෑන් එක පැත්තට. නංගිට මොකද වෙලා තියෙන්නේ බලන්න. මෙතන ඉන්න විකෘති මිනිස්සෙක් ලීසාට කියලා එයා තුවක්කුව අරගෙන පුංචි බබා පැත්තට තුවක්කුව දික් කරනවා. ලින් මෙයාට පහර දෙන්න හැදුවේ. ලින් එන එක නවත්තනවා. ලීසා ළඟ වෙනවා. ලින් ළඟට ලඟ වෙලා එයාගේ මව් කිරි බොන්න පටන් ගන්නවා. මොකද පුංචි බබෙක්ට කිරි දෙන අම්මා කෙනෙක් නිසා ලින් මේක දරාගෙන ඉන්නවා. පුංචි බබා පැත්තට තුවක්කුව නිසා අනිත් පැත්තේ ඩක් සහ කරනවා එයාගේ මාමණ්ඩියෝ බේරගන්න. හැබැයි කොච්චර උත්සාහ කරත් හරියන්නේ නැහැ. වැඩේ ඉවර වෙද්දි ගින්න නිවා ගද්දි බොඩි අඟුරු වෙලා ඉවරයි. මේ වෙලාවේ අම්මට එනවා ඇතුලේ කැරවෑන් එකේ මොකක් හරි අවුලක් වාගේ කියලා. එතනින් ගලකුත් අරගෙන ඇතුළට යනකොට දකින්නවා එයාගේ දුවලා දෙන්නා ඉන්න තත්වේ. හැබැයි මේ ගලෙන් ගහන්න හදද්දි ඇතිල්ල උඩින් විසික් වෙලා ගිහින් බිත්තියේ වදිනවා. ඒකත් එක්කම ලින්ට හොඳටම තරහ යනවා. මෙතන වැටලා තියෙන ස්ක්‍රූප්නියන් අරගෙන මෙතන ඉන්න මාස්ටර් කෙනෙක්ගේ කකුලට අනිනවා. ලින්ගෙන් කිරි පීපු කෙනාටයි මේකත් එක්කම වේදනාවෙන් කෑ ගහලා තුවක්කුව ලින්ගේ ඔළුවට තියලා පත්තු කරනවා. මේ වෙලාවේ ලින් බිමට වැටෙනවා. ලින්ගේ කතාව ඉවර වෙනවා. මේ වෙලාවේ එළියේ ඉන්න පිරිමි දෙන්නට වෙඩි ශබ්දය ඇහෙනවා. ඒගොල්ලෝ මේ පැත්තට දුවගෙන ලීසාටුයි ලූටෝයි එළියට පයින්නවා. බ්‍රෙන්ඩාවත් අරගෙන. ඊට පස්සේ බ්‍රෙන්ඩාට වෙඩි තියලා පැනලා යන්න හදති තුවක්කුවේ බුලට් නැහැ. හැබැයි මේගොල්ලෝ පුංචි බබා කැතරින්ව අරගෙන යනවා. බොබි මේ වෙලාවේ මෙතනට ඇවිල්ලා එයාගේ අතේ තියෙන තුවක්කුවෙන් වෙඩි තියන්න උත්සාහ කරනවා. හැබැයි මේ එකක්වත් වදින්නේ නැහැ. ඇතුළට ආපුවාම දකින්නවා ලින් මැරිලා ඉන්නවා. ඔළුවට වෙඩි තියලා. ඒ වගේම අනිත් පැත්තේ එතලින් ඉන්නවා. මැරෙන්න ඕන මෙන්න. බඩට වෙඩි වැදුණු නිසා බ්‍රැන්ඩා එළියේ වැටිලා ඉන්නවා. එයාට හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. එයා හොඳටම ෂොක් වෙලා ඉන්නේ. මේ අතරතුර තවත් කෙනෙක් ඈත ඉඳන් බලන් ඉන්නවා. මේ කට්ටිය මොකද කරන්න කියලා. මේගොල්ලෝ ළඟ තියෙනවා රේඩියෝ පණිවිඩ හොමාරු කරගන්න යන්ත්‍රයක්. ඒකකින් කතා කරනවා මෙතන ඉන්න අනිත් විකෘති මිනිස්සෙයින්ට. හැබැයි මේ වෙලාවේ Tamanගේ සහකාරිය නැති වුණ බීස්ට් හැමතැනම ඇවිද ඉන්නේ. එයා අල්ල ගන්නවා මේ මිනිස්සයාව. බීස්ට් දැන් බියුටිගේ පලිය ගන්න මෙතනට පැනලා මේ ඉන්න විකෘති මිනිස්සයාව කාලා ඉවරයක් කරලා දානවා. මේ අතරතුර කැරවෑන් එකේ ඩොබි දැනගන්නවා ඒගොල්ලොන්ගේ පුංචි බබාව අරගෙන ගිහිල්ලා කියලා. මේ වෙලාවේ මේගොල්ලෝ ඇතුළට වෙලා කතා කරන්න උත්සාහ කරද්දි රණ්ඩු වෙද්දි මොකක්ද ඊළඟට කරන්නේ කියලා. මේ වෙලාවේ එළියෙන් ශබ්දයක් ඇහෙනවා. මේ වෙලාවේ එළියට ගිහින් බලද්දි වෙන කවුරුත් නෙවෙයි. ඇවිල්ලා ඉන්නේ බීස්ට්. එයා අරන් ඇවිල්ලා තියෙනවා අර එයා මරලා දාපු විකෘති මිනිස්සයාගේ අත. ඒ අතේ තියෙනවා රේඩියෝ පණිවිඩ හොමාරු යන්ත්‍රය. මේ කට්ටිය රේඩියෝ හොමාරු යන්ත්‍රයට සවන් දීගෙන ඉන්නවා. අර විකෘති මිනිස්සයෝ කතා කරන එකකින් තේරුම් ගන්නවා ආපහු කෙරවෑන් එකට ඇටැක් කරන්න හදනවා කියලා. ඊට පස්සේ මේ වෙලාවේ ඩක් කතා කරලා අහනවා කො මගේ දුව කියලා. ඒ වෙලාවේ ඩක්ට එනවා එයාගේ දුව අඬන සද්දේ. මේකත් එක්කම ඩක් තේරුම් ගන්නවා තාමත් එයාගේ දුව පරිස්සමින් කියලා. ඒ වගේම ගොඩක් බය හිතෙනවා ඊළඟට දුවට මොකක් කරයිද කියලා. හැබැයි උදේ වුණ ගමන් ඩක් බේස්බෝල් පිත්තයි බීස්ට්වයි අරගෙන යනවා දුව හොයාගෙන එන්න. එයා ගිහින් හොයා ගන්නවා මේ සාක්ෂියෝ විකෘති මිනිස්සෝ හැංගිලා ඉන්න තැන. පතලක් වගේ තැනක තමයි මේ කට්ටිය ඉන්නේ. හැබැයි මේ පතල් ඇතුලෙන් ගිහිල්ලා එයා එනවා එලිමාන් තැනකට. අතහැරලා දාපු පහළ තිබ්බ ගම්මානයක් වගේ තැනකට. ගම්මාන හදලා තමයි අර කලින් ඇමරිකානු හමුදාව න්‍යස් ටික පරීක්ෂණ පිපුරුම් කරලා තියෙන්නේ. මේ ගම්මානවල එක එක ඩමිස් කියලා තමයි මේගොල්ලෝ කොච්චර බලවත්ද ඒගොල්ලොන්ගේ ප්‍රහාර පරීක්ෂා කරලා තිබුණේ. මෙහෙම මේ ගම්මානේ මැද්දට ගියාට පස්සේ ඩක්ට ඇහෙනවා පොඩි බබේ අඬන සද්දේ. එයා හිමීට මේ ගෙදරට ඇතුල් වෙනවා. එයා ගිහින් හොයා ගන්නවා එයාගේ පුංචි දුව කාමරේ ඇඳක් උඩ ඉන්නවා. ඒ වෙලාවේ එළියේ ඉන්නවා විකෘති වෙලා ඉන්න මනුස්සයින්ගේ කාන්තාව. එයා ටීවී බල වාගේ ඉන්නේ. මොකද මේ ගම්මාන හැදුවේ ගෘහ භාණ්ඩ අනම්මනම් දාලා ප්‍රහාරවලදී මේ වගේ පිපිරීම්වලදී කොහොමද වෙන්නේ කියලා පරීක්ෂා කරන්න ඇමරිකානු හමුදාව මේ වෙලාවේ ඩක් මින්ටුව අරගෙන පැනලා යන්න හදද්දි මේ ටීවී බල ඉන්න කාන්තාවට පේනවා පිටිපස්සෙන් ඩක් යනවා කියලා. එයාගේ ප්‍රතිබිම්බය ටීවී එකෙන් පෙනිලා ඊට පස්සේ එකපාරටම පැනලා ඩක්ට එකක් ගහනවා. ඩක්ට සිහිය නැතුව යනවා. ටික වෙලාවකට පස්සේ ඩක් ඇහැරෙද්දී ඉන්නේ ෆීසර් එකක් ඇතුලේ. එයා ගිනි කූරක් පත්තු කරලා බලද්දී එයාට තේරෙනවා එයාගේ වටේ තියෙන්නේ මිනිසුන්ගේ සිරුරේ කොටස් කියලා. මේ වෙලාවේ කොහොම හරි ගහලා දොර කඩාගෙන එළියට එනවා. ඊට පස්සේ බේස්බෝල් බැට් එකක් අතේ තියාගෙන ඇවිදිනවා එයාගේ දුව හොයන්න. මෙහෙම ඇවිදගෙන යද්දි ගේ ඇතුලේ ඉන්නවා ඇවිද ගන්න බැරිව ඉන්න තවත් මේ වාගේ විකෘති මිනිස්සෙක්. මේ වෙලාවේ මේ පුද්ගලයා නැත්තම් මේ විකෘති වුණ මිනිස්සයා ඒගොල්ලොන්ගේ කතාව කියනවා. ඒගොල්ලෝ කලින් ජීවත් වුණ පතරකම් කරුවෝ කියනවා. ඒගොල්ලෝ මෙහෙ එලෙව්වා කියලා කියනවා. ඒ දවස්වල ඇමරිකානු හමුදාව ඇවිල්ලා
ඒගොල්ලොන්ගේ න්‍යෂ්ටික අවියත්තදා බැලීම් කරන්න හිටපු සමහර කට්ටිය ගියාට මාර පතල්කම්කරු ඉඳලා තියෙනවා. එයාලට යන්න තැනක් නැතිව ඒගොල්ලෝ හැංගිලා ඉඳලා තියෙන්නේ. පතල් ඇතුලේ එක තැන්වල මේගොල්ලෝ හිතලා තියෙන්නේ මේ පිපිරීම වලින් අනම්මනා වලින් මේගොල්ලෝගේ පරීක්ෂණ වලින් ඒගොල්ලොන්ට ආරක්ෂිතව ඇතුලේ ඉන්න පුළුවන් කියලා. හැබැයි පිපිරුම් වලින් ආරක්ෂා වුණාට පිරීම් හටගත් විකිරණ නිසා ඒගොල්ලොන්ගේ ජාන වෙනස් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ විකෘතිතාවන් එක්ක තමයි මේ පරම්පරාව මේ විදිහට පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ එකපාරටම මෙයා කතා කරලා මේගොල්ලොන්ගේ තව එක්කෙනෙක් ඉන්නවා ප්ලූටෝ කියලා. එයා ඇටැක් කරන්න ගන්නවා. ඩක් බේරෙන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ලොකු සටනක් යනවා. ප්ලූටෝ එක්ක මේ වෙලාවේ සටන යද්දී බීස්ට් ඇවිල්ලා ඩක්ට උදව් කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ප්ලූටෝ බීස්ට්ව උස්සලා විසික් කරනවා. ඩක්ව එක තැන හිර කරගෙන ඩක්ට හොඳටම ගහලා එයාගේ පොරව පාරකින් ඩක්ගේ ඇඟිලි දෙකකුත් ගලවලා දානවා. මේ වෙලාවේ ප්ලූටෝ ඩක්ව මරලා දාන්න ඉවරයක් කරන්න තියෙද්දි මෙතන කුණියනක් තිබිලා ඒක අනිනවා ප්ලූටෝගේ කකුලට. මෙතන තියෙන පොරවත් එක්ක බහින්න. මේ වෙලාවේ ප්ලූටෝ වේදනාවෙන් කෑ ගහනවා. කකුලත් අල්ලගෙන. ඊට පස්සේ ඩක් හොයා ගන්නවා මේ ගෙදර තියෙනවා ඇමරිකානු පොඩි කොඩිය. ඒක අරන් අනිනවා ප්ලූටෝගේ මුලේ හරහා. මෙතනදී විකෘති මනුස්සයා ප්ලූටෝගේ කතාව ඉවර කරනවා. මේ වෙලාවේ ඩක් එළියට බැස්සාම තවත් මොන්ස්ටර් කෙනෙක් එනවා. එයා පොඩ්ඩක් ක්‍රියාශීලී කෙනෙක් නෙවෙයි. මේ ආපු විකෘති මනුස්සයාව ඉවරයක් කරලා දානවා. ඊළඟට එයාගේ අතේ තිබුණු තුවක්කුව ගන්නවා. මේ අතරතුර තුලේ ඉන්න පැරඩයිස් වෙලා ඉන්න විකෘති මනුස්සයා රේඩියෝ පණිවිඩයක් දෙනවා ලීසාට. එයා අන කරනවා අර පුංචි දරුවෙක් අතර ඉන්න ඉවරයක් කරන්න කියලා. හැබැයි මේ වෙලාවේ මෙතනට ඇවිල්ලා ඉන්නවා බීස්. එයාගේ ස්වාමියාව, එයාගේ මිත්‍රයින්ව, එයාගේ ආදරණීය භාර්යාව මරපු පලිය ගන්න. බීස්ට් මේ අංශභාගයෙන් ඉන්න විකෘති මනුස්සයාව ඉවරයක් කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා එක තැනක රූබි පුංචි කැතරින් දිහා බලාගෙන hina වෙවි ඉන්නවා. මෙතෙන්ට ලීසාට් එනවා. එයාට අන ලැබුණ විදියට පුංචි කැතරින්ව විනාශ කරන්න. මේ වෙලාවේ රූබි පුංචි බබාව ඔතලා බාර දෙනවා ලීසාට්ට. එයාගේ වැඩේ කරන්න. ඊට පස්සේ රූබි කාමරයෙන් ටැත්ව යනවා. ලීසාට් එයාගේ මන්නේ අරගෙන රෙද්දා අයින් කරලා බලද්දි කැතරින් ඉවරයක් කරන්න බලද්දි මේක ඇතුලේ ඉන්නේ ඌරේ. මේ වෙලාවේ අපිට තේරෙනවා රූබිට තාමත් මනුස්ස හැඟීම් තියෙනවා කියලා. එයා පුංචි කැතරින්ව අරගෙන මෙතනින් පැනලා යනවා. එයාව බේරගන්න කියලා හිතාගෙන එයා දුවනවා. මිනිස්සු හිටපු පැත්ත හොයාගෙන වාගේ පුංචි කැතරින්ව බේරලා දෙන්න. මේ අතරතුර කැරවෑන් එක තිබුණ තැන බොබි බ්‍රෙන්ඩායි යාළගේ අක්කාගේ අම්මගේ සිරුරු ටික දානවා ඒගොල්ලොන්ගේ වාහනේට. මේගොල්ලෝ දරා ගන්න බැරි දුකකින් තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ අර ඩක්ගෙන බිලී පිත්තේ තිබුණ කේබල් වටේට දාලා ඒගොල්ලෝ පුංචි ආරක්ෂක එලාම් එකක් හදා ගන්නවා. කවුරු හරි ආවොත් දැනගන්න පුළුවන් විදියට. මල්ලි අක්කයි දුරුල් වෙලා ඉන්නවා. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරිව. ඊට පස්සේ තවත් උකුලක් අටවනවා. ඒගොල්ලොන්ගේ කැරවෑන් එකේ තියෙන ගෑස් සිලින්ඩර් දෙක අරගෙන කැරවෑන් ඇතුළේ ගෑස් පිරුණු විදියට ගෑස් සිලින්ඩර් දෙක ලන් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ළඟ තිබුණ කිනි පෙට්ටි වල පත්තු වෙන කෑලි ටික බිම් අලවලා කිනි කූරු ටික සෙට් කරනවා. ටේප් එකක් දාලා මේ දොර එහෙට මෙහෙට ඇරියෝ ටක් ගාලා මෙතන පත්තු වෙන විදියට මේගොල්ලෝ මේක කරගෙන යද්දි ඒගොල්ලෝ දකින්නවා එයාලාගේ අම්මාගේ සිරුර අතුරුදහන් කියලා. වාහනේට දාපු මේ වෙලාවේ බොබි බ්‍රෙන්ඩායි කලබල වෙනවා. මේ වෙලාවේ බොබි යනවා කඳු අතරට. අම්මාගේ සිරුර තියනවද බලන්න. ඒ වෙලාවේ බොබි දකින්නවා ජුපිටර් ඇවිල්ලා අම්මාගේ සිරුරේ හදවත ගලවලා අරන් උඩට වෙලා කනවා කියලා. ඊට පස්සේ බොබි දුවන්න ගන්නවා. මේ විකෘති මනුස්සයා ජුපිටර් බොබි පස්සේ එලවද්දි බොබි වෙඩි තියනවා. මෙයාට එච්චර හානියක් වෙන්නේ නැහැ. එයාට එන්න බැරි වෙන්න. ඊට පස්සේ බොබි හදා හිටපු උගුලේ ඉතිරි ටික ඉවර කරනවා. මේ විකෘති මනුස්සයා වීදුරුවත් කඩාගෙන අල්ල ගන්නවා. ඇතුලේ ඉන්න බ්‍රෙන්ඩාගේ බෙල්ලෙන්. මේ වෙලාවේ බොබි අනිත් පැත්තෙන් පැනලා මෙයාගේ අත් දෙක හිර වෙන විදියට බැඳලා දානවා. ජනේලෙත් එක්කම බ්‍රෙන්ඩා මල්ලි පිටිපස්සේ තියෙන ජනේලෙත් අරගෙන එළියට පැන ගන්නවා. මේ අතරතුර විකෘති මනුස්සයා එයාව ගැට ගහලා තියෙන තැනින් බේරෙන්න උපරිම උත්සාහ කරනවා. අන්තිමට එයාට පුළුවන් වෙනවා ඒක ගලව ගන්න. ඊළඟට ගිහිල්ලා මෙතන තියෙන දොර යාරිද්දි අර කිනි කුරුපත්තු වෙනවා. ඉන්ක් වෙලා තිබුණු ගෑස් ටික නිසා පිපිරලා රොවිටර්ගේ කතාව විනාශ වෙනවා. කයි මල්ලි දෙන්නා සතුටු වෙනවා. එයාලා දෙන්නා කරාක්ෂියෙක් විනාශ කරා කියලා. මේ අතරතුර ඩක් දකින්නවා රුබියාගේ දුවවත් අරගෙන දුවගෙන යනවා. ඊට පස්සේ ඩක් පස්සෙන් දුවනවා රුබියා අල්ලගන්න කියලා හිතාගෙන. එයා හිතන්නේ රුබියාලගේ දුවට අතුරක් කරන්න හදනවා කියලා. ඊට පස්සේ රුබියා අල්ලගෙන දුවක්කුව දික් කරද්දී රුබි මීට බබාව දෙන්න ඉස්සරහට දික් කරනවා. මේ වෙලාවේ ලීසාට පයින්නවා. කන්දක් උඩ ඉඳලා ඩක්ගේ ඇඟට ලීසාට ඇගේ තිබුණ පටු හයි කරලා තිබුණ එක ඒවා හදාගෙන තිබුණ ආහාරවල් එල්ල කරනවා. ඩක් මේ දෙන්නා ලොකු සටනක් යනවා. අන්තිමේට ඩක්ව අඩපණ කරන්න පුළුවන් වෙනවා. මේ ආපු ලීසාට මේ වෙලාවේ ඩක් අඩපණ වුණාට පස්සේ රුබි බබාවත් අරන් ආපහු කන්ද උඩට දුවන්න උත්සාහ කරනවා. ඊට පස්සේ විකෘති මනුස්සයා ගිහලා රුබිගේ කකුලෙන් අදිනවා. රුබිගේ කකුලෙන් ඇදලා එයාට ඇටැක් කරන්න හදනවා. රුබි පුළුවන් තරම් ගැලවෙන්න උත්සාහ කරනවා. පුංචි බබාවත් බේරගන්න. මේ වෙලාවේ ඩක්ට හයිය
එනවා. එයා නැගිටලා ලීසාට එකක් ගහලා තුවක්කුව අරන් ලීසාට වෙඩි තියනවා. ගිහලා පරීක්ෂා කරලා බලනවා. තාමත් ජීවිතුන් අතරද කියලා. ලීසාට ඉවරයි කියලා දැනගත්තාට පස්සේ තුවක්කුව බිම දාලා ආපහු එනවා පුංචි බබා ඉන්න තැනට. රූපී මිහිට ගිහිල්ලා ඩක්ට දෙනවා. පුංචි බබාව. රූපී යන්තම් hina වෙන්න හදද්දී රූපී දකිනවා අර වැටුණු ලීසාට ආපහු නැගිටලා තුවක්කුව තික් කරනවා කියලා. ඩග්ගේ පැත්තට හැබැයි මේක කරන්න කලින් රූපී ගිහිල්ලා ලින්වත් අල්ලු කරන් කන්දෙන් පහළට පනිනවා. ඩග් ගිහිල්ලා බලද්දී අහිංසක විකෘති මනුෂ්‍ය රූපී දරුණු විකෘති මනුෂ්‍යයවත් විනාශ කරගෙන ජීවිතය නැති වෙලා දෙන්නාගේම. මේ අතරතුර කැරවෑන් එක ළඟ පිපිරුමින් තාමත් ජුපිටර් ජීවතුන් අතර ඉන්නවා. හැබැයි ගොඩක් පිච්චිලා. බ්‍රෙන්ඩා තමන්ට වුණ දේවලුත් එක්ක තරහ ඉවත් කරගන්න මෙතන තිබුණ පොරවක් අරගෙන මේ ජුපිටර්ගේ ඔළුවට ගහලා බ්‍රෙන්ඩාගේ තරහ ඉවර කරගන්නවා. ඊට පස්සේ මෙයාලා දකින්නවා දුරින් ඩග්ගෙනවා. බබාවත් අරගෙන බීස් අරගෙන මේ පැත්තට එනවා. දැන් පවුලේ ඉතිරි වෙලා ඉන්නේ 4 දෙනා. බීස්ටෝයි විතරයි. කට්ටියම ලං වෙනවා. මෙයාලා හිතන්නේ මෙයාලට මෙතනින් යන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ කොහොම හරි ජයග්‍රහණය කරා කියලා. හැබැයි මෙයාලා දන්නේ දුර ඉඳන් තව කෙනෙක් මෙයාලා දිහා බලන් ඉන්නවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ විකෘති මිනිස්සු හැමෝම ඉවරයක් වෙලා නැහැ කියලා. තව ඉන්නවා කියන එක. මෙතනින් මේ චිත්‍රපටය ඉවරයි. ඉතින් අපේ සිනමා සෝන් සිංහල YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මේ වගේ ලස්සන සුපිරිම සුපිරි thrill චිත්‍රපටි ගොඩක් ඔයාලට තව අරගෙන එන්නම්. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.